මං කල්පනා කරේ ජානුයි චානුයි නිවුණු වෙලා. මගේ ජානු අහිංසක වෙලා. චානු යක්ෂණියක් උනේ කොහොමද කියලා. ඒක නම් මචං ওই ජානුයි පුංචි කාලේ කෙන හුලඟක් ඇවිල්ලා. ඔව්. ඇවිල්ලා මචං ජානුයි ගහගෙන ගිහිල්ලා ජානු ඇටිලා සොර මුලක් ළඟට. ජානු ඇටිලා තාපසයෝ ඉන්න තැනකට. ඊටසේ ජානු හොඳ වෙනවා, චානු නරක වෙනවා. අනේ බලන්න. ඇයි? උඹ ටිකක් යනෝ වේගෙ වැඩි පුතා ඈ. අහලා තියෙනවනේ ඉක්මන් කොටයි කියලා කතාව. ඒකද ඔබ කොට? දැන් හිටක් කරම් ගහන්න යනවද? නැතුව. කෝලයක් ගන්න බැරිද? අර යකා ෆෝන් සේරම අරගෙනලු. ගෙදරින් එළියටවත් බහින්න දෙන්නේ නැහැලු. හිර කරගෙනලු ඉන්නේ. පවුනේ. දැන් අපි මෙතන හැංගිලි ඉඳලා මොකද කරන්නේ? ඔබ දන්නවනේ චිත්‍රා කුමාරී එක්ටම් ගේක හිර කරලා තියෙද්දි දීඝගාමිනී ඇවිල්ලා චිත්‍රා කුමාරීව අරන් ගියාලු. ආදරේ කියන්නේ අන්න එහෙම දෙයකට. දීඝගාමිනී ගියේ තනියමනේ බං. යාළුවෙක් එක්ක නෙවෙයිනේ. ඉතින් මොන මගුලටද මම හැංගිලා ඉන්නේ මෙතන? දීඝගාමිනී තනියම ආවේ කියලා මොකොමට ඔප්පු කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම දීඝගාමිනී ආවේ උඹ වගේ කල්යාණ මිත්‍රයෙක් එක්ක. ඒක ඉතින් කොහෙවත් ලියවිලා නැහැ. දැන් කෙල්ල එළියට ආවොත් අපි මොකද කරන්නේ? මේක ගිහිල්ලා ජානුට දෙන්න ඕන. මේක තියෙනවා කරන්න ඕනේ සේරම. අන්න කෙලිලිට ආව. මේකේ සේරම තියෙනවා. අයියා මෙන්න! අක්කා ජානු. අන්න බලන්න. අන්න ලියුම කරන් ආවා. අන්න අර පැත්තට ගිහින්. මේකයි ප්ලෑන් එක. ඔබ මෙතන හැංගිලා ඉන්නවා. මම මිදුලයිනෙන් ගිහිල්ලා ජනේලෙන් ජානුට මේ ලියුම දෙනවා. ඔබ සුසන්තිය දිහා බලාගෙන ඉන්න. බැරි වෙලාවක්වත් සුසන්තිය මගේ පැත්තට ආවොත් ඔබ මෙතන ඉඳලා හයියක් විසිල්ලක් ගන්න. එතකොට උන් මගේ පස්සෙන් එළවගෙන එයි. ඔව් ඔව්. එතකොට ඌ මේ පස්සෙන් එලවගෙන ආවහම මම මෙතන දෙවටෙන් පැනලා කඩේ ගාව තියපන් ඔබට සෙට් වෙන්න. මට ඌත් එක දුවා ගන්න බෑ බං ඌ මාව අල්ලගනි. හරි ඌ අල්ලගත්තත් ප්‍රශ්නයක් නැහැනේ. ඔබ නෙවෙයි ජනුත් එක්ක යාළු වෙන්නේ මමනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ කකුල් දෙකට වැදලා හයියෙන් දුවපන්. හරි. දැන් කාරණේ මම ගියා. Perfect. මම මුලින් ඉඳලම උඹලා දෙන්නට යමක් කිව්වා. උඹලා ගැහුවේ නෑනේ. දැන් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා තීරණය කරන්නේ මම. උඹලා ගැහුවේ නැත්තම් එහෙම හක පයින්ද ගහනවා දෙක. තේරුණාද? තේරුණායි. ඊ උඹලා දෙන්නගෙන් කවුද අපි නංගිලා කාමරේ ළඟට ආවේ? අපි ආවේ නෑ. මේකයි. දන්නේ ඇයි? උඹ දන්නේ.
ඔයාලා මම හොඳට දන්නවා පුතෝ. මේ ගමේ ඉස්කෝලේ යන පොඩි එකාගේ ඉඳලා මුළු ගමම දාන්නේ ලක්පා. ඔබ විතරයි මේ ගමේ ලක්පා නොදා ඉන්න එක. මේ දෙකත් මගේ අයියේ. එතකොට මේ සෙරප්පු දෙක වෙන කාගේවත් නෙවෙයි උඹේ. මම මේක ඇහිඳ ගත්තේ චානුගේ කාමරේ ළඟ තිබිලා. මට ඕනේ අපි ලොකු නංගි චානුව කසාද බඳින්නනේ. නෑ නෑ බෑ කියන්නේ නෑ. තේරුණාද? අවසාන තීරණය මගේ. චානු මේනෝ. චානු. මම දෙන්නට දෙන්න විනාඩි 5ක් කතා කරගන්න තියෙන දේක් කතා කරගන්න. මම යන අඳුමක් දාන්නේ. අද වෙන රෙජිස්ටර් ළඟට අදම කසාද රෙජිස්ටර් කරනවා. අයියේ යනවා. සැපට ලස්සනට හැඩට ගමනක් යන්න ගන්න ඕන සැරප්පු ලක්පා. ලක්පා 100%ක් ලංකාව නිෂ්පාදනයක්. දිවයින පුරා විහිදුණු 8000කටත් අධික අලෙවි නියෝජිතයන් වෙතින්. හැම තැනම ඇවිදින දෙපයට සුව පහසුව ලක්පා. අපේ පයට අපේ දෙයක්. අන්තිමට අපි දෙන්න තනි වුණානේ. මොකද්ද ඔය තමස කිව්වේ?